අපි පෙරපුවා දාගෙන ආපු කොලයන් නෙමෙයි මේක. අර කොලේ රැකිව තියෙනකොට ඕනි තියෙනවා. විනාශ දැනට තියෙන නිවාස ප්‍රමාණය මේ සමානලු එමුණු කරලා ඒක අනිත් සමානලු ඔයගේ තමයි පරාදේ ආදී ඕකේ අපි අර අපේ නැතිව රවුම ඒ රවුම තමයි අපි ඉන්නේ. ඉතින් මට මේ සුන්දර මතකය මතක් වුණා මොකද ඇත්තටම පළවෙනි දවසේ මම මේක මතක් කරන්න ඕනේ මේක. මේක නිකුමාර්ගෙන එක අපිට ආයෙත් කිව්වම අවශ්‍යමක් නැහැ මේ නිකුමාර්ගෙන කියන කන්නේ මම කරන්නේ කියන්නේ මම පාදක මුලින්ම ඉඳලා මම ඒකවල මම මතකයේ අතයි කරුණා අම්මා පොඩ්ඩක් පාරක් ඉස්සෙල්ලා මම තමයි පන්තියේ අන්තිමට ආවම මොකද මට ඉඳන් හම්බුණා විශේෂිත ස්ථානයක් කවුරුවක්වත් මෙතන ඉඳගන්න නැති තැනක අවුරුද්දක් දෙන්න ඉස්සී නෝබල් කියලා මන්ද මානසිකත්වයේ තියෙන මන්ද මානසිකත්වයේ තියෙනවා කියන්නේ ගම්මේ ළඟ නමෝඩම නෝයි දැන් මම ඉඳගත්තෙන් පස්සේ ඇසියාකින් සිතායේ ඇසියාකින් කිව්වා පුතේ මේ මල්ලිය හොඳට බලා ගන්න. ඒ දා ඉතල තීජ මට මතකයි ඉස්කෝලේ සීරෝඩම දැන් මට නියමිත පාරක්. මම මතක කරනවා මගේ ජීවිතේ ලොකු අත්දැකීමක් තියපු පුදුලෙක් මට ඕන ලෝකේ ඕන පුදුලෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. රෝගයෙන් ජීවත් වෙන්න. ඒ කියන්නේ මන්ද මානසික තත්ත්වයෙන් සිටියට එතුමා මට දුක්ඛලා ගුණාංග තිබුණා. මට මතකයි රෝග නිවාසයේ අවුරුදු දෙකක් විතර ඉස්කෝලේ ඉඳලා ඉස්කෝලේ නැන් කරලා ගියා. මොකද යාදී කරගන්න තරම් දැනුමක් තිබුණේ. අවුරුදු දෙකක් තියෙනවා. ඊපස්සේ ඉස්කෝලේ ගියා. හැබැයි මම අවුරුදු දෙකක පාරක්වත් මම ඒගොල්ලෝගේ ගෙදර ගියාම ආසිරි කියලා මම වුණා. හරියට පිටත් වෙන්නේ නැහැ. අපි දේශනේ මතකයි. එතකොට එහෙනම් මාර්ගයන් කියෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රික කමිටුවේ සභාපති කියන මුල්දන්නේ දැන් පාලක ඉස්කෝලේ ඉගෙන ගත්ත මම ගැන පුරාජීවන කරනනේ ලෝකීය සමාගම් දැන් ලෝකීය මම දැන් වැඩ කරන්නේ ඔතන කියන සමාගමේ ඔයගොල්ලෝ ඉතිරිගොල්ලෝ ලෝකීය 13 දෙනෙක් 14 කම්පැනි එක ලෝකීය හරිද ඉලෝන් මාස්ක් වගේ මේ තවත් කම්පැනි එකක් තමයි වර්ක් කරන්නේ. ඒ කම්පැනි තමයි කොම්පැනි. ඒකෝද පාලක ඉස්කෝලේ ඉගෙනගෙන කම්පැනි පුළුවන්. ඒක පුළුවන්. අන්න හරියට. මම කායිත අතෝදේන මුලින්ම සරයි පෙරේරාගේ ලියුවේ. හරි. ඒ කියන්නේ මේ සීට් එකේ අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි මොකක් හරි දේශයක ගියාම ඉස්සරහම සීට් එක කිස්. ඒක කරන්නේ ඒකෝද ලෝකයේ තියෙන ලොකුම සමාජික පාලක ඉස්කෝලේ ඉඳලා කිව්වත් කියනවා ඔයගලන්ට ඒක කරන්න පුළුවන්. හරිද? ඕකට තියෙන්නේ ඔයගලන්ගේ ඇටිටියුඩ් කියන්නේ ආකල්පය. හරි මම පුංචි ප්‍රශ්නයක් අහලා බලන්න. මොකටද පුතේ ඉගෙන ගන්නේ? මේ ප්‍රශ්නේ මම ඉස්කෝලේ මොකෙම අහන්න ප්‍රශ්නයක්. මොකටද ඉගෙන ගන්නේ? ඒක ප්‍රශ්න කියන්න බෑ ප්‍රශ්නේ උත්තරයක්. මොකටද ඉගෙන ගන්නේ? ලැජ්ජ වෙන්න තු කියන්නේ ඒක උත්තර දියනවා. හැබැයි පොදු එක උත්තරයක් තියෙනවා. හොඳ පුරවැසියක් දින. හොඳ පුරවැසියක් දිනනම බුදුවරු පුරවැසියෙක් වෙන්නේ මොකටද? අනිත්‍යය කරදර ගන්නවා. ඒක හරි. හොඳ පුරවැසියෙක් දිනන අනිත්‍යය කරදර ගන්නවා. හැබැයි තමන්ට මොකුත් නැහැ. හොඳ පුරවැසියෙක් වගේ පාරේ ඉඳගෙන ඉන්නවා. වැඩක් නැහැ නේද? ඒක මොකද? හොඳ දැනකට යන්න. හොඳ දැනකට යන්නේ ඒකේ. මම දැන් හොඳ දැන කියන්නේ. මම දැන් හොඳ දැන කියන නිසා අම්මයි තාත්තයි සතුටු කරනවා. අම්මයි තාත්තයි සතුටු කරන්නේ ඒකේ. ඒගොල්ලෝ අපිට හැමදේම දෙන නිසා නෙවෙයි. අපි සතුටු වෙනවා. අම්මාගේ තාත්තගේ සතුටු කරන්නේ අපි සතුටු වෙනවා. අම්මාගේ තාත්තගේ සතුටු කරන්නේ සතුටු කරන එක හරහා සතුටු වෙනවා. පුතේ දුවේ එක නිර්ණායකයා කියන එක නෙවෙයි. මේක කොහොමද කරන්නේ මේක මගේ නිර්ණායකයි. සතුටේ සීමාව වෙනවා. ඕගොල්ලෝ ඉගෙන ගන්න තරමම. ඕගොල්ලෝ ඉගෙන ගන්න කොච්චරද? ඕගොල්ලෝගේ සතුට සීමාව වෙනවා එතන. මම මේ මධ්‍යම විද්‍යාලයේ කියන්නේ පොඩි දෙයක් කියන්න.
ඔයාලට සතුට වෙන්න පුළුවන් කියලා පොතක් බලලා. ඒ සතුට වෙන්න පුළුවන් පොතක් බලලා ඔබට ඉගෙන ගන්න කියනවා. එතකොට ඔයාලා ඉංග්‍රීසි ප්‍රීමියම් බලලා සතුට වෙන්න පුළුවන් කමක් ඇති කට්ටිය මෙතන ඇති. ඒ ඉංග්‍රීසි දන්න නිසා. ජපාන් භාෂාව දැනගත්තොත් ඒකත් විසම තමයි. ගානක් හදලා සතුට වෙන්න පුළුවන් ගණන් ඉගෙන ගත්ත කෙනාට. එතකොට ජීවිතේ සතුට වෙන දේවල් සතුට වෙන්නේ අපි ඉගෙන ගත්ත දේවල් මත. එහෙම බැරි කට්ටිය මොකද කරන්නේ? මෙලෝ දානයක් නැති දේවල් සතුට වෙනුවෙන් පාවිච්චි කරනවා. නේද? මොනවාද මෙලෝ දානයක් නැති දේවල් සතුට වෙනුවෙන් පාවිච්චි කරන්නේ? අපි නේ ඕගොල්ලෝ නෙමෙයි. ඈ? අපි දන්නවා ඔය පාරේ ඇවිල්ලා ඉන්නම් කිසිම කමකට නැති පුජ්‍යලෝ. ඒගොල්ලෝ පාවිච්චි කරන යම් කිසි දේවල් නේද? ඒක ඉගෙන ගන්න ඕනද පුතේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ? ඒකෝට ඉගෙන ගැනීමේ පල්ලෙහාට කියන සතුට හොයන්නේ කියන්නේ මේගොල්ලෝ සතුට හොයන දේවල් නේ. ඒගොල්ලන්ට බෑ නාට්‍ය බලලා රස විඳින්න. ඒගොල්ලන්ට බෑ පොතක් කියවලා රස විඳින්න. බෑ නේද? බැරි කම නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ද ගොඩ යන්න? පුළුවන්. ඉගෙන ගත්තොත් ඉගෙන ගැනීම පාසල් ජීවිතයේ කාලේ විතරයි හිතාගත්තොත් මොන ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අපිට හැමදාම ඉගෙන ගන්න ඕනේ. මම අවුරුදු 5ක් වෙනවා. තාම ඉගෙන ගන්න. ඉතින් අපි අද කතා කරන්න හදන්නේ ඩෙන්ගු මදුරුවන් ගැන. ඩෙන්ගු මදුරුවන් ගැන කතා කරනකොට ඔයගොල්ලෝ මදුරුව ගැන දන්නව නේද? මදුරුව ගැන කොච්චර දන්නවද? මදුරුවගේ ජීවිතයක් දන්නවනේ. අපි පොඩි හඳුන්වා දීමක් කරමු. මම නොදන්න දේවල් ටිකක් අද කියා දෙන්නයි කියලා හිතනවා. හැබැයි මම නොදන්න දේවල් ඔයගොල්ලෝ දන්නවත් නැහැ. නැත්ද? වෙන්න පුළුවන්. ඒවත් කියන්නේ අපි ඩෙන්ගු මදුරුව මන්දිරෙන්ට මදුරුවන් පිළිබඳ එළවන්න කියන පාසල් දරුවන් සඳහා මේක කියන්නේ. ඩෙන්ගු ගැන අපි කතා කරන්නේ. ඩෙන්ගු කියන්නේ මාරාන්තික රෝගයක් කියලා අපි දන්නවා. එතකොට ඒක හැදුනාම උණ ඉස්සරහදී ඇසේ පිටුපස්සේ පොඩි වේදනාවක් එනවා. පොඩි දෙයක ලොකු වෙන්නත් පුළුවන්. ඒක තමයි දැනෙන ප්‍රමාණය. ඊට පස්සේ සමේ රත් පැල්ලම එන්නේ ආසාදනයේ උපරිම තත්ත්වයට ආවයින් පස්සේ. ඒක නිසා මේ උණ ඉස්සරහදී තියෙන වෙලාවට හැමින් පස්සේ නිදනවා. ඉලිම ගිහින් අම්මලාට කියන්නේ අම්මේ මට ටිකක් උනවා අපි පොඩ්ඩක් දෙහියන්නේ යනවා. ඊට පස්සේ අම්මලා තාත්තලා උනත් ආචි සීයලා උනත් කිව්වොත් ඒක උණයි ඉස්සරහදී කියලා ආචි ඇහැ පිටපස්සේ පොඩ්ඩක් රිදෙනවද කියලා පොඩ්ඩක් විමසයි. ඇහැ පිටපස්සේ රිදෙන්නේ නැති උනත් උදේ ඩෙන්ගු වෙන්න පුළුවන්. ඒක නිසා උණ ඉස්සරහදී තියෙනවා නම් පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ. හරි? ඒක සාමාන්‍ය කාරණා. ඩෙන්ගු පැතිරෙන රෝගද? ඩෙන්ගු කියන රෝගී මදුරුවෙක් රෝගියෙක්ට මදුරුවෙක් විදලා ඊට පස්සේ මදුරුව ආසාදනය. මදුරුව ආසාදනයට උණ ගන්නේ නැහැ, ඔලුව කැක්කම හැදෙන්නේ නැහැ, ඇස් පිටපස්සේ දෙන්නේ නැහැ, උඩ රතු පැල්ලම් ගෙන්නේ නේද? ඌ කරන්නේ අවුරුදු දෙකකින් ඉඳලා ඌ හොඳ සම්පන්නයි. එයාට කිසිම හානියක් නැහැ මේ වෛරස් එක. ඊට පස්සේ රෝගේ පැතිරෙනවා. මේ දැනට සොයාගෙන ඇති දේ පමණයි. අපි කියන්නේ මදුරුවෙක් වගේ දර්ශක කරන විතරයි ඩෙන්ගු හැදෙන්නේ කියලා. හැබැයි දරුවන්ට කුලික් කෙනෙක් තවත් දේ සොයාගන්න ඕනේ. ඕගොල්ලෝ කියන හොයාගෙන ඉන්න ඩෙන්ගු දාවි කියනවා. බැරිද? පුළුවන්. හැබැයි නිරීක්ෂණය හැබැයි මේ වගේ අර පාර්ථානුකූලව හිතන්න. ඊට පස්සේ මේ ඩෙන්ගු මදුරුව ඕකරන මදුරුව තමයි මේ ඔයගොල්ලන් අඳුරගන්න ලේසි වෙන විදිහට මම ගන්න ඊටිස් කියන මදුරුව තමයි මේ මදුරුව. ඊට පස්සේ ශරීරයේ කළු පැහැති ශරීරයේ සුදු ඉරිසහිත කකුල්. මේකේ සුදු ඉරිසහිත කකුල් අනිත් මදුරුවගේ මේක ලක්ෂණය නේ. එතකොට දිවා කාලයේදී දර්ශන කරනවා කියලා කියනවා. අපි දන්නේ කුරේට දෙයින් දර්ශන කරනවා ඇති. ඒක නිසා දිවා කාලයේදී දර්ශන කරනවා කියන හිතාගෙන ඉන්නකොට මදුරුවෙන්ට දර්ශන කරන්න දෙන්න එපා. ළඟ ඉන්නවනම් මදුරුවගේ ජීවිත චක්‍රය ඉස්කෝලේ කියලා දෙනව නේද? දන්නව නේද මම මේක කියලා දෙන්න ඕනේ නේද? ඈ මේ තියෙන්නේ විතරය ඊට පස්සේ කීටය ඊට පස්සේ පිපා අවස්ථාව පැතුම මදුරුව. විතරේ දවස් එකක් අතර කාලයක් විතරේ වැඩෙනවා. ඊට පස්සේ කීටය දවස් 4ක් 5ක් අතර කාලයක් වැඩෙනවා. ඊට පස්සේ පිපා අවස්ථාව
දවස් එකක් දෙකක් අතර පිපා කියලා කියනවා නිකන් උඩ ගෙඩිය උඩ සැකලා තියෙනවනේ උඩු ගෙඩියක් වගේ තියෙන පොඩි නැත්තම් ඒක තමයි පිපා අවස්ථාව. ඉතින් පිපා අවස්ථාවේදී ඔයගොල්ලෝ මේ කියන්නේ විතර ඊට පස්සේ මේ ෆස්ට් ස්ටේජ් එක සෙකන්ඩ් ලෙවල් එක තර්ඩ් ලෙවල් එක ෆෝර්ත් ලෙවල් එක ඊට පස්සේ තමයි පිපා අවස්ථාව වෙන්නේ. පිපා අවස්ථාව පස්සේ වතුර පිට වෙනවා. වතුර පිට වෙලා ඊට පස්සේ වතුර දහු නෑ කමෙන්ට් කරන්නේ. එතකොට ජලයේ දින 6ක් 7ක් අතර කාලයක් ජීවත් වෙනවා. ඒකනේ අපි කියන්නේ සත්‍යකට බාරවත් හස් කරන්න ඕනේ කියන්නේ. දැන් මේ තියෙන පෞද්ගලික සත්‍යෙත් එක්ක වතුර පිටුන අසරණ ආල් පතර තියෙනවා. එතකොට දැන් පිටරය විනාශ වෙන්නේ නැහැ. හැබැයි අර කීටයව විරුද්ධව විනාශ වෙනවා. ඒක නිසා දවස ගානේ අපිට පුළුවන් නම් ඒ වරක සුද්ධ කරලා එක කරන්න ඕනේ. හරි. ඊට පස්සේ පොඩේ එයා දවස් 5ක් 10ක් අතර ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද දවස් 10ක් වෙනකන් කාලයක් තුල එයා අවට සැරසෙනවා. තේරුණාද? ප්‍රශ්න තියෙනවා දැන් තමයි කියන්නේ. මොකද ඉතින් මම කරත් ගන්න නැහැ නේද කියලා ගහන්න ඉතින් ඉතිවානේ මේ වැඩි දෙයක් හරිනේ කියලා කන්ට්‍රි නේ ඕක ටිකට් දෙන්නට හරි අමාරුයි නිදාගන්න ගියාම කරදරෙන්නවා මේ මధుරවා මහා කරදරයක් ඕල විතරකල් දැනගෙන ඉඳලා මధుරවාගේ මොකද ධනාත්මක දේවල් දෙකක් තියෙනවා මధుරවාගේ මොනවාද ධනාත්මක දේවල් මధుර පරිසරයේ පද්ධතිය මధుව විනාශ වුණොත් මොකද වෙන්නේ? මధుව සම්පූර්ණයෙන්ම නැති කරොත් මధుව පරාගණයට දායක වෙනවා. සමහර වෙලාවල් වලට අපි දන්නේ නැහැ. පරිසරය කියලා කියන්නේ හරි සංවේදී තැන. සංවේදී කියලා කියන්නේ අංශු මාතෘ තත්ත්වයට පත් වෙන තැන. එතන සමනලෝ යන්නේ මල් වලට මధుව යනවලු. එතකොට ඒ මල් පරාගණය කරන්නේ මధుවේ. ඕගොල්ලෝ දන්නවා මధుවගේ ප්‍රධාන ආහාරය මොකද්ද? ලේනෙනි මල් පැණි හා ශාකමය ද්‍රව්‍ය තමයි මధుර ප්‍රධාන ආහාර. මధుරව ඒ ලේ බොන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා මధుරව කියන්නේ සදා විතරයි ලේ බොන්නේ. මధుරව ඒ ලේ බොන්නේ. මధుරව ඒ ලේ බොන්නේ. උගේ ප්‍රෝටීන් අවස්ථාවක් තියෙනවා විතර දෙන නිසා. ये प्रोटीन අවස්ථාවේ සම්පූර්ණ කරගන්න තමයි මధుවේ ලේ පොඩි. හැබැයි මధుවගේ කෑම තාපමත්‍ර. ඒක හොඳට මතක තියාගන්න. ටිකක් මතක මේ ඉතින් ඊට පස්සේ වෙනත් සතුන්ට ආහාරයක් කියනවා. දැන් මේ පරිසර පද්ධතියක හැම වෙලාවෙම මේ දස්මන සතු නෙවෙයි. එතකොට වෙන සතුන්ට ආහාරයක්. එතකොට ආහාර ජාලයේ සම්බන්ධයෙන් එක පුරුකක් නේ. දැන් අපි හිතමුකෝ මේ වත් කූරන්ට ගෙම්බන්ට බවලට කුරුලන්ට මකුලුවන්ට කෑම නැති වුණොත් මොකද වෙන්නේ? උන් නැතිලා යනවා. උන් නැති වෙලා යනවා. එතකොට මේ වත් කූර ගෙම්බ බවලෝ කුරුලෝ මකුලන් අපිට ලෝකෙට වැදගත්. මේ පරිසර පද්ධතියේ කොටස්. ඒක නිසා උන්ගේ ආහාර දාමය කඩන්න බෑ අපිට. ඊට පස්සේ මధుරු කීටය බොහෝ සතුරන් මේ සෝත අපගේ ආහාර මේ උදාහරණයක් මොකක්ද කියනවා මේ ඊට පස්සේ ජලජ පරිසර පද්ධතියට දායකයි. ඕගොල්ලෝ දන්නවා වතුරේ තියෙන ශුද්ධ දැන් මధుරු කීටයක් විදිහට ගත්තොත් අපි අර කීට අවස්ථාව ඔයගොල්ලෝ දන්නවා පිපා අවස්ථාව නෙවෙයි කීට අවස්ථාවේ උන් ආහාර ගන්නවා. උන් ආහාර ගන්නේ පරිසරයේ ජලයේ තියෙන අහිතකර බැක්ටීරියා උන් ආහාර ගන්නවා. එතකොට ඒක නිසා අපි මధుර ඇති කරන්න ඕනේ කියන එක දෙවෙනි විදිහට කියන්නේ මధుර පාලනයක් කරේ. මధుර කීටයන් ජලයේ උදා ජෛව ද්‍රව්‍යයන් සුද්ධ දිවින් ආහාරයට ගන්නවා. ඒකමකින් ආහාර ජලයේ ද්‍රව්‍යයක් කොටසක් ක්‍රියා කරනවා. එතන तो मधुरन बोर्ड स्थान मालपोची टायर बोतल कान वतुर टैंक बेसिकली कॉमन वाला ये बेसिकली कॉमन वाला क्या समझ लो ना तो सकता नहीं मतलब अभी तेरा चित्रकला करत ने अवधारण में लोड़ा को टेन में अवधारण में लगभग लगते रहती जाना गूगल इतना तो कि देन गूगल ने क्लियर वाली है एक को मधुर इतर दान को है तुझे वतुरे මොන වතුරේද ඩෙන්ගු වතුර විශේෂයි. ඌ වතුර විතර දාන්නේ පිරිසිදු වතුර.
නේද? එහෙම නේද කියන්නේ? හැබැයි මතුරුවක් හොයාගෙන යනවා දැන් මේ කැප්පර වෙලා ඉන්න මතුරු ඉන්නේ. අර හොයාගෙන යනවා පොතල ඔක්කොම පිස්සුද. අම්පුනේ තුනේ විතර දාන්න නැත්නම් මේවට දානවා. එහෙම නිශ්චිත මේකක් නෑ. හැබැයි උට පිරිසුදුවක් ගන්නොත් එතන තමයි එයා විතර දාන්නේ. හැබැයි අපිරිසුදුවක් වල විතර දානවා. දැන් එතකොට මේක මතුරුවට පේන පිරිසුදු තැනද අපිරිසුදු. අපි නම් ටොයිලට් එකේ මේ කොමන්ට් එකේවත් මේ පොටින් පෑන් එකවත් තියෙන වතුර අල්ලන්නේ අපිට දාලා. අපසන්නවා අපි දන්නවා අපි අපිරිසුදු දේවල් දාන්නේ නැතිද. හැබැයි මතුරුව දන්නත් මෙතන අපිරිසුදු කියන්නේ මෙතන තියෙන පිරිසුදු වතුර නේද? අපි ගාලා ෆ්ලෂ් කරන් පස්සේ මෙතන තියෙන පිරිසුදු වතුර. එතකොට ඩෙන්ගු මතුරුවේ විතර අරගෙන යනවා. විතර දාන්න බලාගෙන යනවා. බලාගෙන යන්නේ කොමන්ට් එකක් පම්ප් වෙනවා. දාන්න නැතුව විතරේ. දානවා. දැන් මම පස්සේ මොකද වෙන්නේ? ඒක ඇතුලේ මතුරු හැදෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ වැඩේ කරනවානේ කියලා. වැඩේ කරාම ඊට පස්සේ ගේම් කියන්නේ නැහැ ඒක ෆ්ලෂ් කරනවානේ. ෆ්ලෂ් කරාම ඒක කොහෙද යන්නේ? टॉयलेट वाला अभी ये कि आपको मैं बना दूंगा टॉयलेट वाली कंप्लीट का दाला थोड़ी बातें आपको बता दूंगा दाला तीनों आए थी नेता पुराना दान नेता मुकद्दर नो देवी एक ऐसे वाद है यानी ऐसे ये दानवा जी भवायु के लेकर जी हुए एक एक बातें तीनों पास के लिए ये वायु पिटने की है बातें तीनों पास के लिए कंप्लीट काल तक දවසේ කඩාවැටෙන්න පුළුවන් නැත්නම් කවුරුහරි පැත්තෙන් නැති එතනින් කඩාවැටෙන්න පුළුවන් ඒක නිසා බටයක් උඩට ජීවිතුමයි එතකොට මේ බටේ උඩ නෙට් කැලක් තියලා වදිනවා ওই නෙට් කැල ඉක්මනටම දිරනවා මොකද අර ජීව වායුව එතනින් එන්නේ ඒක නිසා නැවත පරීක්ෂා කරලා බලලා හදන්න ඕනේ මధుරෝගේ අම්මා ගිහිල්ලා පිරිසුදු දෙන්න වතුර දැම්මට ඌ අතර වැටෙන්නේ පල්ලෙහාට ගිහිල්ලා අර වලට ඒ වලේ ජීවත් වෙනවා හරිද උඩ මොනිටරේ යාදේ නැහැ ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ පිරිසුදු පරිසරයක විතරයි කියන්නේ එයා ජීවත් වෙනවා යා ජීවත් වෙලා එළියට එනවා හරිද ඒක නිසා ඔය ටොයිලට් වල අපි පාවිච්චි කරන්න ඕන තරම් නැත්නම් මුදේ මధుරෝ බෝ නේද ඒක නිසා ඒක වැදගත්. ඊට පස්සේ මෙන්න මේ වගේ ලින්ක් තියෙනවනේ. දැන් තියෙනවනේ බාත්රූම් ඕගලන්ට. හැබැයි අපි නම් පොඩි කාලේ නෑවේ නාන නිදි. මේ වගේ ලින්ක් ගොඩක් කලාවට අපි පාවිච්චි කරන්නේ නැහැ. තියෙනවනේ. පුළුවන් නම් උදාල දන්නවනේ කාපි මාදුව. මම මේකට ඉන්නම්. මෙන්න මේ වගේ තැන්වල අපේ මధుරෝ ගෝවෙන්නේ ඉඳකට තියෙනවා. ඉඳකට තියෙනවනේ මధుරට වතුර තියෙන මොන තැනක විතර දාන්න. එතකොට ඩෙන්ගු වළක්වා ගන්න කෙසේද? දැන් මේක සුද්ධ කරන වැඩේ ටීචර් කිව්වා මැඩම් කිව්වා ඊට පුතාලමයි කරන්නේ කියලා. එතකොට ඇත්තටම මෙතන ඉන්නේ ටිකක් ලොකු ළමයි නිසා පුතාලයි ඒක කරන්න පුළුවන්. හැබැයි අම්මලා තාත්තලා සුද්ධ කරනවා වෙනකොට ඊට පස්සේ අපිට අවශ්‍ය අපි කරන්න පුළුවන් තව දේවල් ටිකක් තියෙනවා. අපි කරන්න පුළුවන් දේවල් මොනවාද? ගෙදර පොලිතින් භාවිතය අවම කරන්න. ඒක අම්මලා තාත්තලා කරන්නේ නැත්නම් ඕගොල්ලෝ හරි අම්මලා තාත්තලා දැනුවත් කරන්න පොලිතින් භාවිතය අවම කරන්න මේ මොකද මැඩම් කිව්වා අර කුණු ගඳ කඩාවැටලා මිනිස්සු දෙනෙක් රටට මේ. ඒ කුණු කන්ද එක්කෙනෙක් කරපු වැඩ නෙවෙයි ඒක පවුලක් කරපු වැඩ නෙවෙයි. අපි සමූහයක් විදිහට සුවයයි කරපු පොලිතින් තමයි දිරන්නේ කන්ද කොට ගෙනින්නේ. ඒක නිසා කරන්න පුළුවන් එකම දේ තමයි පොලිතින් භාවිතය අවම කරනවා. මම මගේ කාර් එකක් තියෙන නිසා මම නම් ඊට පස්සේ බෑග් එකේ තුනක් දාගෙන යනවා. ඒක ඉතින් සාමාන්‍ය කඩේට යන්න බඩු ගන්න අපි මල්ලක් කරන් යන්න ඕන. මට මතකයි කමිටු මන්ත්‍රී අපේ මේ පොඩි කාලේ අපිට ෂොපින් බෑග් තිබුණේ. මට මතකයි මේක මම මෙහෙම කියන්න අපි පටන් ගත්තා අපේ තාත්තා පොඩි ව්‍යාපාරයක් කියනවා මේ සිමෙන්ති බෑග් එක. සිමෙන්ති බෑග් එකේ කපලා ඒ වගේ බෑග් හැදුවා ඉස්සර මට මතකයි මම 1980 ගණන් වල බෑග් අනේ ඒක හදලා වැඩි කාල අවුරුද්දක් දුන්නා නම් දුන්නේ ෂොපින් බෑග්. අපේ ව්‍යාපාරේ හැමෝම කඩාවැටුණා. ඒක ෂොපින් බෑග් එක හරි ප්‍රචලිත වුණා හරිම පහසුයි. 1980 මම මතකයි 83 නැත්නම් 84 වගේ තමයි ෂොපින් බෑග් එක.
ඕක වියසනේ. අපි පැයක් මොකද හරි දේශී එක පාරේ පාවිච්චි. ඉසි කරන පස්සේ අපි නිදහස් වෙන්නේ. ඉසි කරන පස්සේ අපි ටොපික් බෑග් එකෙන් නිදහස්. හැබැයි ලෝකයක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් බෑ. ඒ නිසා පොලිතින් පාර්ශ්වය අවම කරන්න. මොකද පොලිතින් බෑග් එකක් වැටෙන දැනක වතුරක තුනක් තියෙන මේ තරම් විතර දානවා මඩු. මොකද ඒක ජලයේ රත් වෙන්න පුළුවන් තරම්. ජලයේ ඉවත් කිරීමට නොහැකි කොහොමද? දැන් අපි කියමුකෝ දැන් මෙතන හැමදාම ජලයේ ඉවත්. ඕගොල්ලෝ ඉන්න තැන්වල මෙලක් ළඟ ඉන්න කට්ටිය ඕගොල්ලෝ දන්නවා වතුරු තැන්. ඒක වලවල් තියෙන්න පුළුවන්. ඒ වලවල් වල වතුරක් විතර දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කොච්චර වතුර ඉවත් කරා වැඩක් නැහැ. එතන වතුර පිරෙනවනේ. ඒ වගේ තැන් වලට හැම වෙලාවෙම වතුර තියෙන තැන් වලට අපිට කප්පි මාළුක දාන්න පුළුවන්. කප්පි මාළු දාන්නවද? කප්පි මාළු නැති නේද කරනවා. යාළුවන්ට ගෙන්නලා දෙන්න. මචං මගේ මාළු නැහැ, කප්පි මාළු නැහැ, කුවක් ආරගෙන තියෙන්නේ. කොහොමද තමයි අපි කතා කරන්නේ නේද? නැත්නම් ඉතින් මේ ඔයා මෙයා කියලා අපි කතා කරන්නේ නැහැ නේද? අපි කතා කරන්නේ මොකටද? ඉස්කෝලේ අපිට සීමාමයි තියෙනවා. නමුත් කතා කරන්නේ සීමාමයි නැහැ. එතකොට යාලේ ආශ්‍රිත තැන් වල ගුණ කොටු සිපාත දෙන්නේ. ගුණ කොටු සිපාත දෙන්නේ. ගුණ කොටු වලින් මధుර වෙනවා. මధుරේ වල මේ වෙන්න අතෑරේ පොන් ගාලා වදිනවා. එහෙමද? නෑ මම කියන්න මොකද? ටොයිලට් වලේ ඇති බටේ විවරයේ දැල් කැබල්ලකින් මෙසිය. මේක ළමයිට කරන්න පුළුවන් වැඩක් කොච්චර කිව්වත් අපලතාවක් කරන්න. ඕගොල්ලන්ගේ මෙතන ටොයිලට් එකේ වලේ බටේ මුඩ දැල් කැබල්ලකින් වහන්න. එහෙම නොකරොත් මොකද වෙන්නේ? අර යන මතුරු උඩට එන්න අවස්ථාවක් තමයි අපි නැති කරගන්නේ. ඊට පස්සේ මధుරන් දුන්න දෙන්න පැත්තස්. මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ අපි ආම්දුරෝමගෙත් කිව්වද මේක නැහැ. අපි ප්‍රාණඝාතය කරනවා නෙවෙයි. අපි මොනවද කරන්නේ? අපිව මරන්නේ මේක අපි මරන්නේ. කරන්නේ නේද? එයා අපිව මරන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ. හැබැයි ඉතින් අපේ මරණය පත් කරන්නේ තරහ හේතුව. මధుරගේ කෝවින්නේ විතරක් නෙවෙයි ඈ. ඊට වඩා වැඩි ලෝක දෙල ප්‍රමාණය ජීවත් වෙනවා. සෝරි බෝකර්. ඒකට මధుර දුක්කන මරණයපත්. මම කියන්නේ ඇත්තම පාසල් ළමයි විදියට ඕගොල්ලන්ට පුළුවන් නම් එළියට බහැලා. අවශ්‍ය 5කට විතර විනාඩි 5ක් මధుරෝ ටිකක් මරාගෙන ඉහපු ගම දරුවල කරලා මధుරෝ ටික ළඟට එනවා නේද? අවුරුදු 5ක විතර මధుරෝ ටික එනවා. මම කියන්නේ මේ මේක වැඩි වැඩක් කියලා මට වයින්නේ පාම්මලා දාලා ඔය පව් වැඩ කරන්න එපා ඉතින් කියලා කියයි. ඒක මොකක් කරන්න එපා. හැබැයි අතුරේ මේක එළිය තමයි අතුරේ ඉන්නේ. එළියම මරලා දැම්මම පස්සේ අතුරේ ඉන්නේ. අර පුඩක් අර කියනවනේ දැන් මේ කිසිලාන එකක් තියෙනවා. මధుරෝ අර මොකද ඒක කියන්නේ බැඩ්මින්ටන් එකක් වගේ ටෙනිස් ප්ලේයර් එකක් වගේ එකක් තියෙනව නේද? ගල්වල ඇති නේද? ඒකෙන් එළියට මధుරෝ ටික මාරලා. මොකද මధుරේ ඉඳලා ඕගොල්ලෝ දෙන්න වෙලා මොකක් කරනවද? අම්මලට දුකයි, ගම්මාසී විදිහට අපිට දුකයි, රටවැසියන් විදිහට අපිට දුකයි. හරි. ඒකෙන්දා දෙකෝ මරණ සිද්ධිය යුතු නැහැ. දෙකෝ මරණ පාලනයට පාසල් ළමයින්ට කරන්න පුළුවන් දේවල් තමයි. ඊට පස්සේ මధుරෙට ඉන්න ස්වභාවික සතුරු. කවුද? මధుරෙන් ඉන්න ස්වභාවික සතුරු කවුද? බස්කුලා. තව ගේම්මක්. කටුස්සා. කුරුල්ලෝ. මාළු. ඔය හතෙන් අපි ගත්තොත් මාළුවට පුළුවන් උඩේ ඉගෙන මధుරවට කන්න මාළුවා කන්නේ කීකෙවද? කුරුල්ලෝ ඉපියාමල එකක් ගන්න පුළුවන්, විමින් එකක් ගන්න පුළුවන්. හරි. එතකොට කටුසට ඉතිලෙල එක අපන්න බෑ. එහෙනම් පැනලා ගිහලා නේද? හරිද? ඊට පස්සේ තව මම දැන් මේක දැක්කනේ ඔයගොල්ලෝ පෙන්නලි කරලා කරගත්තා. ඔය ඉන්න මෙන්න මේක. බත්කුරට කොහොමද? ලෝකේ ඉන්න හොඳම දඩයක් කාර්යයක් කියන තියෙන්නේ මෙයා. මෙයාගේ ඇකියුරසි කියන්නේ මොකක්ද පුතේ? ඒ කියන්නේ මොකක් හරි ටාගට් කරොත් එහෙම ඒ ටාගට් එක සාර්ථක වීමේ ප්‍රතිශතය. දැන් අපි මොකක් හරි ඕගොල්ලෝ ටාගට් කරනවා. අපි කියමුකෝ ගණන් ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනවා. ටාගට් එක කියන්නේ 100%යි.
හැබැයි 100 මම වෙනවද කියලා. ආයෙත් මොයි ඔය ගන්න තමයි හම්බෙන්නේ. හම්බෙන්නේ නැති වෙනවා පුළුවන්. දුකේ දෙපා. ආදරනදක කියන්නේ. එතකොට මෙයාගේ ඇක්යුරසි 195. ඒ කියන්නේ මధుරෝ 20කට ටාගට් කරොත් 19ක්වත් එයාට පුළුවන් මරන්න. ඒ කියන්නේ එක්කෙනයි විශ්ෙන්නේ. සාමාන්‍යයෙන් දවසකට මధుරව 200ක් 300ක් අතර ආහාර ගන්නවා. මේ 200ක් 300ක් අතර. එක පත්පුරයක් හදාගත්තා නම් එතන කොහොමද වැඩි? නැත්නම් ඈ එක පත්පුරයක් ගෙදර හදාගත්තා නම් චෝක් නේද? ඇති කරන්න බෑ මේක. මේකට මෙලේ නෑ. මොලේ නෑ මුකපේ තියෙනවා. අර ඇස් තියෙනවා ගයින්න බැරි ප්‍රමාණයක්. මේ ඇත්තට ඕගලන්ට වගේ වෙන්නේ නැහැ. හැබැයි යාට මధుර වගේ. ටික කාලයක් ගත්තා. මෙයාට පුළුවන් ඒ වගේ තමයි. මේ වතුරේ විතර නේ තව පුංචු කියලා පොඩි නැට්ටක් තියෙනවා. ඕගොල්ලෝ කරලා තියෙන දැන් අපි ඉතින් නූල් කැලක් කරගන්නවා. ඒ මාන්නේ සදා. නූල් කැලක් කරගාලු දෙනවා. අපිට තේරුම් නැති කාම. හැබැයි හොඳ නැහැ. ඊට පස්සේ මේ වතුර තමයි අපි ටාගට් කරන්නේ. මම කිව්වා නේද උණකොඩු හිටවන්නේ කියලා ජලය කියන තැන් වල. ඒ උණකොඩු හිටවන්නේ කියන්නේ මේ වතුර හරි කැමති උණකොඩුවක ඉන්නේ. ඕගොල්ලන්ගේ නිකන් ගෙදර උනක් කමන්නේ. ඕගොල්ලන් පුළුවන් නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම මේකට දාලා නැහැ. මේකට කැමති වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නා මාළු ඇති කරන කට්ටිය මෙතන ඇති. Amazon salt කියන පොඩි ගහක් තියෙනවා. ඒකලා තියෙනවා. Amazon salt කියන. ඒ කියන්නේ පැලේ හිටුවා මාළු ටැංකියෙන් උඩට ඒක කොලේ. එන්නේ ඒවා මාළු ටැංකියක වල මාළු ටැංකියක් දෙවි කියාගෙන යනකොට වතුර බෝ වෙනවා. වතුරව දැකලා තියෙනවද? වතුරව දැකලා තියෙනවා. වතුරගේ පිටිය දැකලා තියෙනවා. ඈ දැකලා තියෙනවද? ඒක දැක්කම බයියි. ඒක නිකන් ඩ්‍රැගන් ෆ්ලයි කියලා කියන්නේ ඒකයි. මේක වතුරට කියන්නේ මොකක්ද අපි ඉංග්‍රීසියෙන්? ඩ්‍රැගන් ෆ්ලයි කියන්නේ. මම ඩ්‍රැගන්ව පෙන්නනවා. මේක ඩ්‍රැගන්. මෙන්න මේක වතුරින් දැකලා ඇති. අම්මෝ මොකෙත් සතෙක් කියලා විසිට කරනවා නේද? නේද? දැකලා තියෙනවනේ වතුර වල ඉන්නවා. මේ තමයි වතුරගේ කීට අවස්ථාව. මේ වගේ ඉන්න පුළුවන් මේ වගේ ඉන්න පුළුවන්. නේද? මේගොල්ලෝ කවදාවත් අපිව හපන්නේ නැහැ. මේගොල්ලෝ හපන්නේ අපේ විදිහම පෙන්නනවා. මේ ඉන්නේ සත්ත්ව ලෝකේ ඉන්න හොඳම දඩයක්කාරයා. එයා දඩයක්කාරයා වෙන්නේ එළියට වෙලා වතුර වෙන කාලෙක විතර නෙමෙයි. වතුර ඇතුළේ ඉඳන් මේ වගේ පැයක දඩයක්කාරයා. එයාට පුළුවන් ටික එයාගේ තියෙන අවයව මෙහෙම කරලා ගහලා කක්කලා කරනවා. ඔක පෙන්නන විදිහට. එතකොට මේ සතා තමයි ලෝකයේ සිටින හොඳම දඩයක්කාරයා. ඊට පස්සේ දිනකට මතුරුන් 300ක් පමණ ආහාර කරනවා. කීට අවස්ථාවේදී මතුරු කීටයන් ආහාර කරනවා. නේද? ඕගොල්ලෝ කිව්වත් නැත්නම් ඒගොල්ලෝ මේ වැඩේ කරනවා. ප්‍රශ්නයක් තියෙනවද? ඈ? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න අහන්න නැත්නම් කට්ටි ගොඩක් වෙලා හරි මම මේක වතුරගේ ජීවිතයක් දෙන්න. විතරේ තියෙනවා. විතරේ දාන්නේ අර වගේ ගස් උඩ. ඒ කියන්නේ පංගහකාරී මොකක් හරි ගහක තමයි විතරේ දාන්නේ. විතරේ වැටෙන්න ඕනේ වතුරට. එතකොට අපි මාළු ටැංකිය කොච්චර හැදුවත් නැහැ මාළු ටැංකියේ කීටෝ හැදෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මාළු ටැංකියක ඉන්න මේ කීටයා කුංචි මාළු අර කුංචිම පැටව කාලේ මාළු උණු කන්න පුළුවන්. හැබැයි ලොකු මාළු උණු කන්න බෑ. ඒක නිසා මේගොල්ලෝ මාළු ටැංකියේ ඉන්න මාළුන්ට හානියක් නැහැ. ඒක නිසා මාළු ටැංකියක ඇතුළේ මේක හැදෙනවා දැක්කොත් එහෙම වාසනාවක් උනේ. මේ වගේ එකක් හැදුවා දැක්කොත් ඒක වාසනාවක්. නැද්ද? ඒකට ඕගොල්ලන්ගේ මధుරව බලන්න බැටලියන් එකක් හැදුවා වගේ ඕගොල්ලෝ. හැබැයි උණ කොටු ටික ගියේ පැත්තේ ගහලා තියන්නේ. ඒ කියන්නේ මල් වැටි එකක් කමන්නේ උණ කොටු ටිකක් ගහලා තියන්නේ. මොකද මත්පුර අධ්‍යාසය උණ කොටු. මේක මම පෙන්නන්න පුතාලට. දැක්කද? යාගේ අර මේ අවයවයක් තියෙනවා මෙහෙම කරලා ගන්න ගන්නවා. මෙහෙම ගහලා ගන්න. එතකොට යාගේ කවුරුන් ඕනේ? යා එකතන ඉන්නේ. යාට පුළුවන් අක්කාලා මధుරවල නයි පරමාවෙන්න මේ මధుර පණ වෙනවා. හරි යාගේ
එහෙම ගැටියෙන් තකලා ගන්නවා. ඒකෙන් අපි වහන්නේ. අපි වහන්නේ මාළු වහන්නේ. එයා කන්නේ ඔයගේ පුංචි ලක්ෂණ. පුංචි මාළුවෙක් කියොත් මදුරු පොඩේ කියලා ගහලා ගන්නවා. මදුරු මාළුවම කැලවෙන්නේ. එතකොට ඔයගලන් වගකීම මොකක්ද? වගකීම මොකක්ද? දිවස පාසල අවත පිරිසුදු තබා ගන්න එක වගකීමක්. ඊට පස්සේ මදුරු ගහන පාලනයට නව ක්‍රම සොයා ගැනීම. ඒක විද්‍යාඥයෝ කරන්න ඕනේද නේද? ඈ? අපි කරන්න ඕනේද? විද්‍යාඥයෝ කියන්නේ කාටද පොතේ? විද්‍යාඥයෝ මොනවද විභාග උඩට පාස් වෙන්න ඕනේ. කැම්පස් එකේ උඩට රිසල්ට් ගන්න ඕනේ. ප්‍රොෆෙසර් කෙනෙක් කියන්න ඕනේ. එහෙමද? තෝමස් ආල්වා එඩිසන් කියන්නේ එහෙම කෙනෙක්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ එහෙම කෙනෙක්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ මම අර කිව්වා කියන ඕමන් වගේ තත්ත්වයක්. ඒ කියන්නේ මන්ද මානසිකත්වය නෙමෙයි අර කිවිලා තියෙන මොකක්ද කියලා මම මතක නැහැ දෙන්නේ නම. එතුමාට ටිකක් කිවිලා තියෙනවා ටිකක් ගෙන ගැනීමේ අපහසුතාවය. නේද? එතකොට ඉගෙන ගත්ත ළමයිම නෙවෙයි පොඩ්ඩක් මම හිතන්නේ මගේ ඔයගොල්ලෝ මම මෙහෙම කතා කරනකොට ඔයගොල්ලන්ට ඇහෙනව නේද? එහෙනම් මොකටද මයික් නේද? එහෙනම් අපි එහෙම කතා කරමු. මේ එතකොට මදුරු ගන්න පාලනයට නව ක්‍රම කරා. මම බත්කුරේ කරා. මොකද දැන් මගේ වගකීම් හරි. මම දැන් ඔයගොල්ලන් කියලා දුන්නා. අවශ්‍යත්වය ඇතිනේ. අපි හිතුවොත් එහෙම ඔය කුංචි කුඩුල ඉන්න සමාජාල වලට හරි දක්ෂයි මදුරු අල්ලන්නේ. නිරීක්ෂණය තමයි පුතේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ. නිරීක්ෂණය කරලා හැම වෙලාවෙම හොයන්න අලුත් දේවල් කවුරක්වත් ගණන් ගන්න තියෙන්න පුළුවන්. මම මේක ගියාගෙන ගියාට සමහරට ඕගොල්ලෝ ගණන් ගන්න තියෙන්න පුළුවන් නේද? නේද? නෑ. ගණන් ගන්න ඕගොල්ලෝ. ඒක මම ඕගොල්ලන්ට කියන්නේ මේක කොච්චර ලොකු මිනිස්සුන්ට වඩා වැඩක් නෑ. ඉබ්බත් කුලිත බුලන්න දෙන්න ගහනවා තමයි කියන්නේ. මදුව සම්පූර්ණ නැති කරන්න එකක් මේ හදන්නේ මම ගහන්නේ පාලනය කරන. මොනවාද ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? නෑ ප්‍රශ්න නැද්ද? විභාගෙට එන්නේ නැහැ නේ දෙකම මදුර වගේ. හරි. මම ප්‍රශ්න දෙකම මදුර සම්බන්ධයෙන් නැති වුණා. මම නිකන් අහන්න ඔයගොල්ලන්ට මං ගැන ප්‍රශ්න තියෙනවද කියන්නේ? නේද? තොරමත් රෙකෝඩින් එක නවත්තන්න මම පොඩ්ඩක් මේගොල්ලන්ට තව විනාඩි 5